ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න හම්බෙන්නේ නෙගටිව් දේවල්. ඉතින් ක්‍රීඩකයෝ විදිහට අපි කොච්චර පොසිටිව් හිටියත් එලියෙන් ගොඩක් තැන්වල ක්‍රියේට් කරලා තියෙනවා නෙගටිව් එන්වයරන්මන්ට් එකක්. ඉතින් ඒක හරි පාඩුවක් ලංකා ක්‍රිකට් වල. මොකද මේ ක්‍රීඩාව විතරයි තියෙන්නේ. මම හිතන්නේ මේකත් රැක ගන්න පුළුවන් වෙයි කියලා. ඔයාට අද මැච් එක ඉවරලා යද්දි බලන්න පුළුවන් ඒ කී දෙනෙක්ගෙන් මෙහෙම මයික් අල්ලන් ඉන්නවද කියලා. සමහරට මේ බලලා නෙමේ අපිට සමහරලාට කට්ටිය එවනවා. ඉතින් ඒ ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ? හරි වර්ල්ඩ් කප් එක පෙරදුනා අපි හේතු දන්නවා. අපිට කන්සර්න්ස් තියෙනවා හැමෝටම. ඒවා කතා කරලා හොඳ පැත්තට හරව ගන්නවට වැඩිය නෙගටිවිටි කියන එක සෑහෙන්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි ක්‍රීඩා කරලා යයි. ඉදිරියට එන ක්‍රීඩකයන්ට සපෝට් එකක් විදියටවත් ඒ දේවල් ගවර්න්මන්ට් එකෙන් හරි නැවැත්තුවොතින් ගොඩක් මානසික සුවයට ඒක පහසුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ ඉන්න හොඳම බැස්මලා ටික තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඩොමෙස්ටික් එකට ගියොතින් ස්ට්‍රයික් රේට් හොඳ ඇබිලිටි එක තියෙන ප්ලේයර්ස්ලා තමයි පික් කරන්නේ. නැතුව මෙතන බලෙන් ඇවිල්ලා කවුරුත් ක්‍රිකට් ගහන්නේ නැහැ. ඉතින් අපිටත් ඕනේ රටට දෙයක් ලබා දෙන්න. ඉතින් ඇත්තටම ගොඩක් දුකයි මේ වෙච්ච දෙයට. මොකද කවුරුත් යන්නේ නැහැ ෆේල් වෙන්න. හැමෝම යන්නේ ඉන්ටෙන්ෂන් එකෙන් හොඳට සෙල්ලම් කරලා කණ්ඩායම් දිනවන්න. ඉතින් වාසනාවකට අපිට ඕන කන්ඩිෂන්ස් හැම වෙලෙම හම්බෙන්නේ නැහැ. නමුත් අපි හිතන්නේ නැති වෙලාවට සමහරලාට පොඩි වෙනස්කම් වලින් ඒ කියන්නේ නොහිතන දේවල් වලින් අපි තරඟ පරාජය වෙනවා. ඉතින් ඒක ගැන ගොඩක් කනගාටුයි. ක්‍රීඩක විදිහට අපිට ලොකු දුකක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. මේ තරඟය ගත්තොත් ගොඩක්ම වන් සයිඩඩ් ගේම් එකක් උනේ. හොඳින් පන්දු යවුවට. ඉතින් ප්‍රේක්ෂකයන්ට මට ඇත්තටම කියන්න දෙයක් නැහැ. මොකද අපි ක්‍රීඩකයෝ විදිහට ලබා දීලා නැහැ මොකුත් උන්ට ජයග්‍රහණයක් කියන්නේ සතුට වෙන්න පුළුවන් ආකාරයේ දෙයක්. එක මැච් එකක් තියෙනවා. ඉතින් ටූර්නමන්ට් එක අඩුම තරමේ හොඳින් ඉවර කරන්නවත් නායකයෙක් විදිහට බලාපොරොත්තු වෙනවා.